සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඔන්න ඉතින් අදත් සුපුරුදු පරිදි අරන් ආව අලුත්ම වාහනයක රිවිව් එකක්. මේ දවස්වල ගොඩක් දෙනා අතර ජනප්‍රිය වාහනයක් තමයි බ්‍රවුන්ස්ලාගෙන් එන ලක්ෂ 47ට එන BAW වාහනේ. ඉතින් අද කතා කරන්න යන්නේ ඒක ගැන නම් නෙමෙයි. අද කතා කරන්න යන්නේ ජපානයේ ඉඳන් එන සුපිරිම ඉලෙක්ට්‍රික් වාහනයක් ගැන. මේක ලංකාවේ තියෙන වාහනයක අලුත් අප්ඩේට් එකක්. ඒ තමයි Nissan Leaf. හොඳයි ඉතින් වැඩි කතා නැතුව අපි බලමු වාහනේ කොහොමද තියෙන ෆීචර්ස් සහ මොනවද වාසි කියලා. 2025 ජුනි මාසේ ලොන්ච් කරපු අලුත්ම Nissan Leaf එකේ පෙනුම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. පරණ වාහනේ වගේ නෙමෙයි. මේක නම් ඇත්තටම අලුත්ම විදිහට ඩිසයින් කරලා තියෙනවා. නියම පෙනුමක් දීලා තියෙනවා මේ කට්ටිය. ඒ වගේම තමයි මේක ක්‍රොස් ඕවර් ටයිප් එකකට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඉදිරිපස පෙනුම ගත්තොත් LED DLRS ලයිට් සිස්ටම් එකක් තියෙනවා. මුළු ඉස්සරහා දිගටම යන විදිහට හෝල් ෆොන්ට් ලයින් එකම තියෙන්නේ. LED DLSR ලයිට් සිස්ටම් එකක්. ඒ වගේම බෑක් සයිඩ් එකෙන් ගත්තොත් 3D holographic LED tail light එකක් දීලා තියෙනවා. සිත් අද ගන්නා සුළු විදිහට ඒක පිටිපසත් ඩිසයින් කරලා තියෙනවා. ඉන්ටීරියර් ගැන කතා කරොත් අඟල් 14කින් යුතු විශාල ටච් ස්ක්‍රීන් එකක් දීලා තියෙනවා. හොඳ පැහැදිලි පුළුල් තිරයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සීට් පොසිෂන් එක ගත්තොත් ඩ්‍රයිවර්ට කම්ෆර්ටබල් විදිහට ඩ්‍රයිව් කරන්න පුළුවන් විදිහට හොඳ සීට් පොසිෂන් එකක් දීලා තියෙනවා. ඒ වගේම සේරම සීට් ඒ වගේම ඉන්ටීරියර් එක සම්පූර්ණයෙන් කුෂන් වලින් කවර් කරලා තියෙන්නේ. ඉතින් මේකෙදි ගමන් කරන අයට සහ ඩ්‍රයිවර්ට කිසිම අපහසුවකින් තොරව දිගු ගමනාන්තයක් වුණත් යන්න පහසු වෙන විදිහට තමයි වාහනේ ඩිසයින් කරලා තියෙන්නේ. Nissan Leaf අලුත්ම එකේ ඔන්න සන්රූෆ් එක දීලා තියෙනවා. මේක ඉලෙක්ට්‍රික් පවර් පැනරොමික් සන්රූෆ් එකක්. ඉතින් හොඳට එළිය ගන්න පුළුවන් වාහනේ ඇතුළට. ඒ වගේම තමයි මේකේ සීට් හීටර්ස් තියෙනවා. සීට් වෙන්ටිලේටඩ් සීට් හීටර්ස් තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේ සීට් එකේ හෙඩ් රෙස්ට් එක දිහා එතන තමයි ස්පීකර් එකක් තියෙන්නේ. එතකොට හොඳ සවුන්ඩ් වොලියුම් එකකින් ඔයාලට සින්දු වුණත් අහන්න පුළුවන්. ඒ වගේම අනිත් අයට කරදරයක් වෙන්නේ නැතුව විශාල ශබ්දයක් ඇති වෙන්නේ නැති වෙන විදිහට වාහනේ කාම් විදිහට ඇතුළේ තියාගන්න පුළුවන් විදිහට තමයි වාහනේ ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් අලුතෙන්ම තියෙන ෆීචර්ස් විදිහට බැලුවොත් එයාලා ඇඩ් කරලා තිනවා finger print access door එකක්, smart key එකක්, ඒ වගේම තමයි wireless charging points එකක්, cup holders දෙකක් මේකට තවත් ඇඩ් කරලා තියෙනවා. තවත් වැදගත් ෆීචර්ස් දෙකක් ගැන මම තවම කිව්වේ නැහැ. ඒ තමයි මේකේ මෝටර එකේ පවර් එක. මේකේ ඉන්නේ 214 හෝස් පවර් මෝටර එකක්. ඉතින් මේ වගේ මෝටර එකකින් කොච්චර දුරක් යන්න පුළුවන්ද කියන එක තමයි අපිට ඊළඟට එන ප්‍රශ්නේ. ෆුල් චාර්ජ් එකක් ගහලා කොච්චර දුරක් යන්න පුළුවන්ද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඉතින් ඔයාලා පුදුම හිතෙයි මේකෙන් ෆුල් චාර්ජ් එකකින් කිලෝමීටර් 600ක් යන්න පුළුවන් කියලා එයාලා කියනවා. එහෙම බැලුවම ජපානයෙන් ආපු හොඳම EV එකක් විදිහට තමයි මේක සලකන්න පුළුවන්. මොකද චීන BYD හැරුණම වෙනත් කිසිම වාහනයක මේ වගේ ලොකු රේන්ජ් එකක් තියෙන ඉලෙක්ට්‍රික් වාහනයක් ආවිත් තිබුණේ නැහැ. ඒ වගේම අපිට ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේකේ ෆුල් චාර්ජ් එකකින් ෆුල් චාර්ජ් එකක් කරන්න කොච්චර වෙලාවක් යයිද කියන එක. ඉතින් ඒකත් ඔයාව පුදුමයටපත් කරයි. මේකේ ෆුල් චාර්ජ් එකකට යන්නේ විනාඩි 30ක් 35ක් අතර වෙලාවක් විතරයි. ඔයාලා කොෆි ෂොප් එකකට ගිහින් කොෆි එකක් බීලා එනකොට මේක ෆුල් චාර්ජ් වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුවක් තමයි මේක යූස් කරලා තියෙන්නේ NACES J type plug top එකක් තමයි මේකේ charging point එක විදිහට යූස් කරන්නේ. ඉතින් මේකේ මිල කීයක් වේද කියන එක තමයි අපිට ඊළඟ ප්‍රශ්නේ. මේක යාලා හඳුන්වා දෙන්නේ ඩොලර් 30000ක වගේ මුදලකට. එතන ඉඳන් 37000 වෙනකන් ඉහළට තියෙනවා. ඉතින් මේක ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 90ක් විතර වෙයි බදු නැතුව. බදුත් එක්ක සාමාන්‍යයෙන් කෝටි එකහමාරක් විතර වෙයි. අපි බලමු මේ අවුරුද්දේවත් රජය විසින් ඉලෙක්ට්‍රික් වාහන වලට බදු සාහනයක් දුන්නොත් සාමාන්‍යයෙන් රුපියල් කෝටියක් 1.20ත් අතර මුදලකට ඔයාලට මේ වාහනේ ගන්න පුළුවන් වෙයි. ඉතින් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙන අදහසින් ගිහින් එන්නම්. channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. ඔබට සුබ දවසක්.